කොහොමද පුංචි යාළුවනේ අද අපි කතා කරන්නේ අපාවට පරිසරයේ සිටින සතුන් ගැනයි. පරිසරයේ සිටින සතුන් කියවහම ඇති කරන සතුන් නිවස ආශ්‍රිත සතුන්. පරිසරයේ අවට සිටින සතුන් ලෙසද වර්ග කරන්න පුළුවන්. නිවසේ ඇති කරන සතුන් විදිහට බල්ලා, බලලා, එළුවා, මාළුවා, කුකුලා, ගිරවා යන සතුන් හැඳින්විය හැකිය. ගෘහාශ්‍රිත පරිසරයේ ගවසින සතුන් විදිහට ලේනා, ගිරවා, මයිනා, කපුටා වැනි සතුන් හඳුන්වන්න පුළුවන්. ගෘහාශ්‍රිත පරිසරයේ ගවසින සතුන් විදිහට මයිනා, කපුටා, තලගොයා, සර්පයින්, මොනරා, ඇටිකුකුලා යන සතුන් හඳුන්වන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ විතරක් නෙමෙයි රාත්‍රී කාලයටත් වැඩි වශයෙන් දකින්නට ලැබෙන සතුන් වර්ග කරන්න පුළුවන්. ඒ තමයි ඉත්තෑවා, බකමූණා, ඌරා, වවුලා වැනි සතුන්. ඉතින් යාළුවනේ අපිට සතුන්ගේ පාද සංඛ්‍යාව අනුවත් සතුන් වර්ග කරන්න පුළුවන්. පාද 2ක් ඇති සතුන් දෙපා විදිහටත් පාද 4ක් ඇති සතුන් සිව්පා විදිහටත් අපි නම් කරනවා. පාද 6ක් ඇති සතුනුත් ඉන්නවා. උන්ට අපි කියනවා කෘමීන් කියලා. පාද 8ක් ඇති සතුන්ට අපි කියනවා අෂ්ටපා කියලා. ඉතින් මේ වගේ සතුන් තමයි මකුළුවා, කිනිතුල්ලා, ගෝනුස්සා වැනි සතුන්. ඔයගොල්ලෝ දන්නවාද පාද 10ක් ඇති සතුන්ට කියන්නේ මොකක්ද කියලා? උන්ට කියන්නේ දසපා කියලා. යාළුවනේ දසපා සතුන් තමයි ඉස්සා, කකුළුවා, පොකිරිස්සා වැනි සතුන්. ඔයගොල්ලෝ දන්නවද පද රාශියක් ඇති සතුනුත් ඉන්නවා. එවුන් තමයි ගරුඩා, දලබුවා, පත්තෑයා වැනි සතුන්. ඒ අතරේ පාද නැති සතුනුත් ජීවත් වෙනවා. උන්ට අපි කියනවා අපා සතුන් කියලා. පිබුර, නයා, පොළග වගේ සතුන් අයිති වෙන්නේ ඒ කාණ්ඩයටයි. මේ විවිධ වර්ග කිරීම අතරේ පක්ෂීනුත් වර්ග කරන්න පුළුවන්. ඒ තමයි පියාඹන සත්තු, පියාඹන්න බැරි සත්තු, ඉදහිට පියාඹන සතුන්. පියාඹන සතුන් විදිහට ගිරවා, උකුස්සා, කපුටා, මයිනා වැනි සතුන් වර්ග කරන්න පුළුවන්. පියාසර කළ නොහැකි පක්ෂීන් විදිහට පෙන්ගුයින්, කිවි, එමු, ක්‍රියා, වේකා වැනි සතුන් අපට ගන්න පුළුවන්. ඉදහිට පියාඹන පක්ෂීන් විදිහට කුකුලා, මොනරා, පැස්බරා, හංසයා, තාරාවා වැනි සතුන් ගන්න පුළුවන්. ඔයාලා දන්නවද වේගයෙන්ම දුවන පක්ෂියා කවුද කියලා? ඒ තමයි පැස්බරා. දැන් බලමු සතුන්ගෙන් අපිට ඇති වාසි මොනවාද කියලා. මී මැස්සාගෙන් අපිට මී මැල් ලැබෙනවා. අපිට ඒක ඖෂධයක් විදිහට භාවිත කරන්න පුළුවන්. කුරුල්ලා, සමනලයෝ සහ මාළුවෝ පරිසරේ ලස්සන කරනවා. කබරගොයා, තලගොයා වැනි සතුන් වගාවට හානි කරන සතුන් විනාශ කරනවා. මෙරු, වැහිරිහිනියෝ, කුකුලෝ වැනි සතුන් පරිසරයේ වෙනස් වීම දැනුම් දෙනවා. කිකිලිය, එළදෙන අපට ආහාර ලබා දෙනවා. ගවයින් අපේ ගොවිතැන් වලට උදව් කරනවා. යාළුවනේ ඔයාලා දන්නවද අපරාධකරුවන් අල්ලන්න, මත්ද්‍රව්‍ය හඳුනා ගන්න වගේම ගෙදර ආරක්ෂාවටත් බල්ලා උදව් කරනවා. ගැඩවිරා, වේයා වැනි සතුන් කසල දි รา පත් කරන්න උදව් කරනවා. ඉතින් යාළුවනේ දැන් අපි බලමු මේ සතුන් ළඟ තියෙන විශේෂ හැකියාවන් මොනවද කියලා. ඊටමත් තියෙන හොටක් තියෙන ගිරවා කරල් වර්ග කපලා ගන්නේ කියලා ඔයාලා දන්නවද? කුරුල්ලෝකේ ලස්සනම කූඩුව හදන්නේ වඩු කුරුල්ලා. ඒ වගේම බට්ටිච්චා පැණි කුරුල්ලාටත් ලස්සන කූඩු හදන්න පුළුවන්. වඩලු හාමරාට, රිලා හාමරාට ගහෙන් ගහට පැනලා යන්න පුළුවන් ලස්සනට. ඒ වගේම ගෙම්බා, සර්පයා, හූනා ඒගොල්ලන්ගේ දිග දිව පාවිච්චි කරලා ගොදුරු අල්ලා ගන්නවා.
ඉතින් යාළුවනේ ඔයාලා දන්නවද කටුස්සාට පුළුවන් පරිසරය අනුව පාට වෙනස් කරන්න. ආරක්ෂාව සඳහා තමන්ගේ කටුවතට රිංගා ජීවත් වෙන්න පුළුවන් සත්තු දෙන්නෙක් තමයි ඉබ්බා ගොළුබෙල්ලා කියන්නේ. සතුන්ගේ චර්යාවන් ආශ්‍රයෙන් අපගේ ජීවිතයට එක් කරගත හැකි ආදර්ශයක් ඇතුළත් කවියක් මං අද ඔයගොල්ලන්ට කියා දෙන්නම්. මෙන්න මෙතන කූබිරැලක් කුලක් හදනවා. අන්න අතන වේයොරැලක් හුබස් බදිනවා. පුංචි උනත් උන් හැම ලොකු වැඩක් කරනවා. පුංචි අපිත් එකතු වෙලා රටක් හදනවා. යාළුවනේ පාඩම තාම ඉවර නෑ. ඉතින් යාළුවනේ මෙච්චර ලස්සනට මට මේ පාඩම කියලා දුන්නේ මගේ පන්තියේ ප්‍රියන්ති දිසානායක ගුරුතුමියයි. ආයෙත් ළඟදීම දවසක හම්බෙමු.